විවාහ වූ මුල් අවස්ථාවේ දරුවෙක් හදනවා නම් තමයි ගොඩක්ම සාර්ථක වෙන්නේ. වැඩිපුර කල් දැමීම තුළ ගොඩක් ගැටලුකාරී තත්ත්ව ඇති වෙන්න පුළුවන්. කාන්තාවන්ට මෙන්ම පුරුෂයින්ටද ඒ දෙදෙනාගේ අඩුපාඩු සඳහා මේ විශේෂිත ප්‍රතිකාර ගොඩක් පාවිච්චි කරනවා. අපි ආයුර්වේද වෛද්‍ය ක්‍රමය තුළ ගොඩක් බලාපොරොත්තු වෙන්නේ ස්වභාවිකවම කාන්තාව ගර්භණීභාවයක් සඳහා යොමු කරන එක. පාරම්පරික හෙළවෙදකමේ නූතන සම්ප්‍රාප්තිය. ආයුබෝවන් නිරෝගී දවසක් ප්‍රාර්ථනා කරනවා. පාරම්පරික හෙළවෙදකමේ නූතන සම්ප්‍රාප්තිය වෙල්නස් සිලෝන් ආයුර්වේද රෝහල මගින් සිදු කරන විශ්මය ජනක ප්‍රතිකර්ම මාලාවේ තවත් එක් දවසක් සමගයි ඔබ මේ එකතු වෙන්නේ. ආරම්භයේදීම මම ඔබෙන් මෙහෙම දෙයක් අහන්නම්. ඔබ විවාහ වෙලා වසර කීයක් වෙනවද? විවාහයෙන් ඔබ බලාපොරොත්තු වෙන්නේ මොකද්ද? විවාහ වෙලා වසර දෙකක් එහෙම නැත්නම් 5ක් 10ක් ගත වෙලා ඇති. හැබැයි ඔබට තවමත් විවාහයෙන් ඔබ බලාපොරොත්තු වෙන ඒ සතුට දරුඵල ප්‍රමාද වෙලා තියෙනවද? එහෙමත් නැත්නම් මදසරු භාවයට ඔබ පත් වෙලා තියෙනවද? මේ හැම දෙයකටම විසඳුම් අරගෙන තමයි වෙල්නස් සිලෝන් අපි අද ඇවිත් ඉන්නේ. ඉතින් ඒ සඳහාද මාත් එක්ක එකතු වෙලා ඉන්නවා විශ්‍රාමික ආයුර්වේද විශේෂඥ වෛද්‍ය මංගලිකා කුමාරපේලි වෛද්‍යතුමිය. අයිබෝවන්. වර්තමාන සමාජයේ විවාහ ජීවිතයේ සතුට නැති කරන්න හේතු වෙන ස්ත්‍රීන් හා පුරුෂයන් දෙපාර්ශ්වයම අතර වැළඳෙන පුළුවන් බහුල රෝගී තත්ත්වයක් තමයි මදසරු භාවය කියන්නේ. ඉතින් අපි කතා කරමු මදසරු භාවය කියන්නේ මොන වගේ රෝගී තත්ත්වයක්ද කියලා. මදසරු භාවය ආයුර්වේදයේ අදහස් කරන්නේ විවාහක නව යුවලක් දෙදෙනා බලාපොරොත්තු වෙන ඕනෑම අවස්ථාවක ඒ දරුඵල ලැබෙන්නේ නැත්නම් ඒක ප්‍රමාද වෙනවා නම් අපි ඒක මදසරු භාවයේ විදිහට සැලකනවා. එතකොට ඒ වගේ දරුඵල ප්‍රමාද වෙන අයට ඒ වලම ප්‍රතිකාර පටන් ගන්න එක තමයි ආයුර්වේද වෛද්‍ය ක්‍රමේ තියෙන ප්‍රතිකාර ක්‍රමය. හොඳයි ඒත් එක්කම අපි කතා කරන්න ඕන දෙයක් තියෙනවා විවාහයට පෙර. එහෙමත් නැත්නම් විවාහයේ මුල් අවධියේදී දරුවන් ප්‍රමාද කරන්න එහෙම නැත්නම් උපත් පාලනය සඳහා විවිධ ඖෂධ වර්ග භාවිතා කරන අවස්ථා අපිට ඕන තරම් දකින්න ලැබෙනවා. ඒතකොට මේ ඖෂධවල යම් බලපෑමක් තියෙනවද මේ මදසරු භාවය ඇති වෙන්න? සමහර විට එම ඖෂධ නිසා කාන්තාවගේ පැත්තේ මොනවා හරි හෝමෝන වල ඉම්බැලන්ස් එකක් අසමතුලිතතාවයක් ඇති වුණොත් ඒ නිසා මේ ප්‍රශ්නය ඇති වෙන්න පුළුවන්. අපිට 100ක් ඒ නිසාම ඇති වෙනවා කියන්නේ ඒ වුණාට විවාහ වෙන යුවලක් විවාහ වූ මුල් අවස්ථාවේ දරුවෙක් හදනවා නම් තමයි ගොඩක්ම සාර්ථක වෙන්නේ. මදසරු භාවයකට යන්නේ නැතුව එම ප්‍රශ්نين ගොඩ යන්න පුළුවන් වෙන්නේ. වැඩිපුර කල් දැමීම තුළ ගොඩක් ගැටලුකාරී තත්ත්ව ඇති වෙන්න පුළුවන්. හොඳයි අපි කතා කරන්න ඕන දේ තමයි වැඩසටහනේ වැදගත්ම කොටස වෙන්නේ මේ සඳහා ආයුර්වේද වෛද්‍ය විද්‍යාවේ මදසරු භාවය සඳහා ආයුර්වේද වෛද්‍ය විද්‍යාව තුළ ප්‍රතිකාර ක්‍රම මොන වගේද තියෙන්නේ? ආයුර්වේද වෛද්‍ය ක්‍රමයේ තුල තියෙන ප්‍රතිකාර ඉතා ගැඹුරු තත්ත්වයට ගියේවා තියෙනවා. ඒ කියන්නේ අපි මේන් අදහස් කරන්නේ මුං කසාය බොණ්ඩ දෙන ඒවා, ඒ කියන්නේ ඉන්ටර්නල් මෙඩිසින්, ඒ වගේම එක්ස්ටර්නල් මෙඩිසින් උත් ගොඩක් අපි පංචකර්ම ප්‍රතිකාර වගේ විශේෂිත ප්‍රතිකාර මේ තත්ත්වය සඳහා භාවිතා කරනවා. කාන්තාවන්ට මෙන්ම පුරුෂයින්ටද ඒ දෙදෙනාගේ අඩුපාඩු සඳහා මේ විශේෂිත ප්‍රතිකාර ගොඩක් පාවිච්චි කරනවා. ඒවා අපි මේ පංචකර්ම ප්‍රතිකාරවල තියෙන නාශ්‍ය, වමන, විරේක ඒ වගේ ප්‍රධාන කර්ම පවා මේදී භාවිතා කරනවා. දරුඵල නොමැති කෙනෙක් බලාපොරොත්තු වෙන්න පුළුවන් ආයුර්වේද වෛද්‍ය විද්‍යා ප්‍රතිකාර ක්‍රම තුලින් ඔවුන්ට සාමාන්‍ය නලදරු උපත් අපි කතා කරනවානේ IVF ප්‍රතිකාර ඔය වගේ ප්‍රතිකාර ක්‍රමයක් මගින් මොනවා හෝ ආයුර්වේද වෛද්‍ය විද්‍යාවේ ඔය වැනි ප්‍රතිකාරයක් මගින් දරුවන් ලබා ගැනීමට හැකි ක්‍රම තියෙනවද කියන එක. ඒ ගැන වෛද්‍යතුමියගේ අදහස මොකක්ද? අපි ආයුර්වේද වෛද්‍ය ක්‍රමයේ තුල ගොඩක් බලාපොරොත්තු වෙන්නේ ස්වභාවිකවම කාන්තාව ගර්භණීභාවයක් සඳහා යොමු කරන එක. ඇත්තටම අර නලදරු උපත් ක්‍රමය හා සමාන ප්‍රතිකාර අපේ ක්‍රමයේ තුල ගැබ් වෙලා නැති වුණත් දැන් මොනවා හරි හේතුවක් නිසා ඒග්ලන්ට ලිංගික කර්තව්‍ය හරියට කරගන්න බැරි අවස්ථාවල ඒ ධාතු ඇතුල් කිරීම වගේ ශුක්‍රාණු ඇතුළට එකතු කිරීම වගේ ක්‍රම අපේ ආයුර්වේදෙත් ඉතා ඉස්සර ඉඳලම සඳහන් කරලා තියෙනවා.
හොඳයි. ඒත් එක්කම ආයුර්වේද වෛද්‍ය විද්‍යානුකූල ප්‍රතිකාර තුලින් දරුඵල නොමැති කෙනෙක්ට මදසරුභාවය කියන රෝගය සඳහා ප්‍රතිකාර කරලා ඔබතුමිය ළඟට පැමිණිනොත් කොපමණ කාලයකින් වගේ දරුඵල ලබා ගන්නට හැකියාව තියෙනවද? එහෙමත් නැත්නම් දරුඵල නැති ඕනම කෙනෙක්ට දරුඵල ලබා ගැනීමට හැකියාව තියෙනවද මේ ප්‍රතිකාර ක්‍රම තුලින්? ප්‍රතිකාර ක්‍රමය යොදන්න වෙන්නේ දෙන්නගේ තියෙන අඩුපාඩු මත. කාන්තාවගේ ප්‍රශ්න, ඒ වගේම පුරුෂයාගේ ප්‍රශ්න. ඇත්තටම දෙන්නගේම ප්‍රශ්න නැති අය ඉන්නවනේ, කිසිම ප්‍රශ්නයක් නැහැ. ඒත් බලාපොරොත්තු වෙන තැනට යන්න බෑ. ඒ වගේ අයට අපිට පළවෙනි ට්‍රීට්මන්ට් එකෙන් වුණත් ඒ වගේ අයට ඒගොල්ලන් බලාපොරොත්තු වෙන තැනට යොමු කරන්න පුළුවන්. ඒ දෙදෙනාගේම අඩුපාඩු තියෙනවා නම් ඒ අඩුපාඩු හදන්න ටිකක් කල් ගත වෙනවා. මට ඒක මෙච්චර කාලයක් කියලා කියන්න බෑ. දෙදෙනාගේ තියෙන ගැටලුකාරී තත්ත්ව අඳුනගෙන ඒවා නියමාකාරයට විසඳන එක තමයි ආයුර්වේදයේ තියෙන්නේ ප්‍රතිකාර ක්‍රමේ සාර්ථක වෙන්න. හොඳයි. ඉතින් ඔන්න දරුඵල ප්‍රමාද වීම. එහෙමත් නැත්නම් මදසරුභාවය නිසා මෙතෙක්කල් පීඩාවෙන් ඉඳියානා. විවාහ ජීවිතය තුළ මෙවැනි ගැටලුකාරී තත්ත්වයන් නිසා විවාහ ජීවිතයේ තියෙන සතුට පවා දෙදරා යන්න පුළුවන්. ඉතින් ඔබ මොකද්ද කරන්න ඕනේ? ඔබ කරන්න ඕනේ තිරේ දිස්සන දුරකථන අංක ඔස්සේ අපිට කතා කරලා ඔබගේ වෙලාව වෙන් කරගන්න එක. එහෙමත් නැත්නම් ඔබට පුළුවන් නම්බර 56 පැපිලියාන පාර නැදිමාල දෙහිවල කියන ලිපිණයට ආවොත් අපේ වෛද්‍ය මධ්‍යස්ථානට පැමිණලා ප්‍රතිකාර ලබා ගන්න. ඉතින් වෛද්‍යතුමියනි බෙහෙවින් ස්තුතියි. නැවතත් දවසක මෙවැනිම වැඩසටහනකින් හමු. සුබ දවසක්. වෙල්නස් සිලෝන් ආයුර්වේද හොස්පිටල් නොම්බර 56 පැපිලියාන පාර නැතිමාල දෙහිවල.